වීඩියෝ එකට යන්න කලින් මම මේ අද කියලා දෙන AI platform එක හරහා ඔයා හරියට වැඩ කරගෙන ගියොත් එහෙම ඔයාලට මේ හරහා කොච්චර ආදායමක් මාසිකව ගන්න පුළුවන්ද කියලා මම මුලින්ම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මම දැන් මේ ඉන්නේ Fiverr platform එකේ. ඉතින් මේ Fiverr platform එකේ අපි අපේ මේ field එකට අදාළව අපි මම අද මේ කියලා දෙන field එකට අදාළව ඉන්න සෙලර්ස්ලාගේ ආදායම කොච්චරද කියලා බලමු. ඉතින් ලොකු top rated සෙලර් කෙනෙක්ගේ නැතුව අපි බලමු සාමාන්‍ය අඩු ලෙවල් එක සෙලර් කෙනෙක්ගේ ආදායම කොච්චරද කියලා. ඉතින් මෙයාගේ ගත්තොත් එහෙම මෙයා level 2 එකේ සෙලර් කෙනෙක්. ඉතින් මෙයාගේ ආදායම බැලුවොත් එහෙම මෙයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙයාගේ බේසික් ප්ලෑන් එකේ මෙයා සෙල් කරන්නේ ඩොලර් 10ට. ඉතින් මෙයා මේ විද්දි ඕඩර්ස් 1100ක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් අවම මෙයා මේ 1100 එකක් සෙල් කරන්නේ ඩොලර් 10කට. එතකොට අපි කැල්කියුලේට් කරලා බලුවොත් එහෙම 1100 ඩොලර් 10න් වැඩි කරොත් එහෙම මෙයා ඩොලර් 11000ක් earn කරලා තියෙනවා. එයාගේ අවම ආදායම. ඒ කියන්නේ බේසික් ප්ලෑන් එක. ඩොලර් 1100ක් earn කරලා තියෙනවා. ඉතින් ලංකාවේ මුදලින් බලුවොත් එහෙම රුපියල් ලක්ෂ 33ක් විතර earn කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා ඊට අමතරව ස්ටෑන්ඩඩ් ප්ලෑන් එක සහ ප්‍රීමියම් ප්ලෑන් එක තියෙනවා. ඉතින් ප්‍රීමියම් ප්ලෑන් එකේ මෙයාගේ ප්‍රයිස් එක, ඒ කියන්නේ මෙයා ප්‍රීමියම් ප්ලෑන් එකට අදාළව මෙයා සෙල් කරන්නේ ඩොලර් 40ක්. ඒ කියන්නේ ඕඩර්ස් 1100ට අදාළව ගත්තොත් එහෙම ඩොලර් 40න් වැඩි කරොත් එහෙම 1100 ඩොලර් 44000ක ආදායමක් මෙයා මේකෙන් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම රුපියල් කෝටියකට වැඩි ආදායමක් ඉන්කම් එකක් මේ හරහා අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ආදායමක් මේ වගේ පැසිව් ඉන්කම් එකක් ගන්න කියලා AI platform එක කරා. හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ earning lab YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්නේ AI use කරලා කොහොමද SEO writing, content writing සහ blog writing හරහා පැසිව් ඉන්කම් එකක් ගන්න කියලා. ඔයාලා දන්නවා SEO කියලා කියන්නේ අපිට ලොකු දැනුමක් සහ කාලයක් වැය වෙන ටිකක් අමාරු වැඩක් කියලා. නමුත් දැන් තියෙන AI ටෙක්නොලොජි එකත් එක්ක අපිට පුළුවන් කිසිම දැනුමක් නැතුව SEO writing, content writing සහ blog writing හරහා ලේසියෙන්ම පොඩි කාලයක් ඇතුළත මුදල් earn කරන්න. හරි. මුලින්ම මම පොඩි දලා දහසක් දෙන්නම් මොකද්ද මේ SEO writing එහෙම නැත්නම් content writing සහ blog post writing කියලා කියන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මොකක් හරි ගැන හොයන්න ඕන නම් මොකක් හරි ගැන රිසර්ච් එකක් කරන්න ඕන නම් ඔයගලන් Google එකේ සර්ච් කරනවා ඒ දේ සම්බන්ධයෙන්. ඊට පස්සේ එහෙම සර්ච් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ පෝස්ට් බලා ගන්න පුළුවන්. දැන් මොකක් හරි ෆෝන් ගැන හොයුවොත් එහෙම ඒ කියන්නේ top 10 මොබයිල් ෆෝන් කියලා හෙව්වොත් එහෙම ලොකු පෝස්ට් එකක් වැටෙනවා විස්තර ලියපු. අන්න ඒ වගේ පෝස්ට් එකක් ඒ වගේ විස්තර තියෙන පෝස්ට් එකකට තමයි content writing, content ඊට පස්සේ blog කියලා කියන්නේ. ඉතින් ඔය වගේ දේවල් ලියන එක, ඔය වගේ දේවල් පෝස්ට් කරන එක තමයි, ඔය වගේ දෙයක් ලියන එක තමයි content writing ඊට පස්සේ blog post writing ඊට පස්සේ SEO writing කියලා කියන්නේ. දැන් ඔයාලට මම මෙතන උදාහරණයක් පෙන්නුත් එහෙම අපි මේ පෝස්ට් එක ගත්තොත් එහෙම මේ ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සම්බන්ධ මේ ටොපික් එක සම්බන්ධව ලොකු විස්තරයක් මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලොකු විස්තරයක් ලියන එක තමයි blog writing ඊට පස්සේ content writing එහෙම නැත්නම් SEO writing කියලා කියන්නේ. ඉතින් මේක මේ වගේ දෙයක් අපි මැනුවලි කරොත් එහෙම අපිට ලොකු දැනුමක් තියෙන්න ඕනේ සහ ඒ වගේම අපිට ලොකු කාලයක් වැය වෙනවා. හැබැයි දැන් තියෙන AI platform එක අපිට මේක තප්පර ගාණක් ඇතුළත කිසිම දැනුමක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට දැන් බ්ලොග් පෝස්ටිං එහෙම නැත්නම් SEO writing, content writing සම්බන්ධව පොඩි දලා අදහසක් කියන්න ඇති. මම මෙතනදී ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද ඒක වීඩියෝ එකට අදාළ නැති හින්දා. ඉතින් මේ SEO writing එහෙම නැත්නම් content writing සහ blog post writing හරහා කොහොමද earn කරන්නේ? ඉතින් මේකෙන් අපිට ක්‍රම දෙකක් කරහා earn කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ Fiverr ඊට පස්සේ Upwork ඊට පස්සේ people per hour ඔය වගේ Fiverr platform එකක අපි ලියන blog writing ඊට පස්සේ content writing අපිට sell කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් මෙන්න මේ වගේ seller ඔයා මේ වගේ seller කෙනෙක් වෙලා ඔයගොල්ලන්ට මේකේ ඉන්න ක්ලයන්ට්ලට සේවාව සපයන්න පුළුවන්. ඒ කියන්නේ කාට හරි අවශ්‍ය වෙනවා නම් මොකක් හරි blog එකක් එහෙම නැත්නම් content එකක් write කරගන්න ඔයාව සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ සේවාව ලබාගෙන ඔයාට යම්කිසි ගාණක් ගෙවනවා. ඒ වගේ Fiverr platform එක ඔයාට මේවා sell කරන්න පුළුවන්. ඉතින් මේවට ලොකු ගාණක් අය කරනවා. සාමාන්‍යයෙන් අඩුම ප්‍රයිස් එක $10. ඒ කියන්නේ
එක පෝස්ට් එකක් ඔය අර වගේ එක පෝස්ට් එකක් ලියනකොට ඔයාලට රුපියල් 3000ක් ගෙවනවා. මේවා ටිකක් ගණන් මේ SEO රයිටින් කන්ටෙන්ට් රයිටින් ටිකක් ගණන්. ඉතින් ඊට පස්සේ දෙවැනි මෙතඩ් එක තමයි ඔයාට ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් පටන්ගෙන ඒකේ මේවා පෝස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගෙම වෙබ්සයිට් එකක් හදලා ඉතින් වෙබ්සයිට් එකක් හදන්න සාමාන්‍යයෙන් අඩු මුදලකින් උනත් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඔයාගෙම වෙබ්සයිට් එකක් හදාගෙන ඔයාම SEO රයිට් කන්ටෙන්ට් එකක් රයිට් කරගෙන ඔයාට ඒකේ පෝස්ට් කරලා Google AdSense හරහා ආදායමක් ලබා ගන්න පුළුවන්. Google AdSense කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ විසිටර්ස්ලට ඇඩ් එකක් පෙන්නලා ඒ ඇඩ් එකෙන් කොටසක් ඔයාට ගෙවනවා. ඉතින් ඒ හරහත් ඔයාට earn කරන්න පුළුවන්. ඒ කියන්නේ Google AdSense හරහා ඔයාට earn කරන්න පුළුවන්. ඒක ඔය මෙතඩ් දෙකටම ඔයාට මේ හරහා earn කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්නේ AI platform එක කරහා කොහොමද ලේසියෙන්ම මේ වගේ SEO blog එකක් SEO blog එකක් ලියාගන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. AI platform එකේ link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි platform එකක් පෙන්නනවා. ඉතින් මේක ඔයගලන් ගියාට පස්සේ ඔයගලන් මුලින්ම මේකේ sign up වෙන්න ඕනේ. ඉතින් මේකේ sign up වෙන එක මහා අමාරු වැඩක් නෙමෙයි. ඔයාලට පුළුවන් ඔයගලන්ගේ Google account එක කරහා මේකේ sign up වෙන්න. ඊට පස්සේ confirmation email එකක් ඒ Google එකට මේ confirmation email එකක් එනවා ඔයගලන්ගේ email එකට. ඒකට ගිහිල්ලා ඔයගලන්ගේ account එක active කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ dashboard එක මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඉතින් මේක AI platform එකක්. මේක ඔයගලන්ට limit එකකට free use කරන්න පුළුවන්. ඔයාට පෝස්ට් 5ක් ෆ්‍රී ලියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඊට වඩා ලියනවා නම් ඔයාට මේකේ ප්ලෑන් එකක් buy කරන්න වෙනවා. එතකන් ඕගලන්ට මේක ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ප්ලැට්ෆෝම් එකේ ඕගලන්ට දැන් බ්ලොග් එකක් ලියනවා නම් මෙන්න මේ ක්ලික් බ්ලොග් පෝස්ට් කියන එක මෙන්න මේක ක්ලික් කරලා ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. ඉතින් මුලින්ම මෙතන ඕගලන්ට තියෙනවා මේන් කීවර්ඩ් එක. ඕගලන්ට අවශ්‍ය වෙන්නේ මොන වගේ බ්ලොග් එකක් මොකක් සම්බන්ධව බ්ලොග් පෝස්ට් එකක්ද අවශ්‍ය වෙන්නේ කියලා මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඉතින් මම දැන් මෙතනින් ටයිප් කරන්නේ top AI platform මට බ්ලොග් එකක් අවශ්‍ය වෙනවා. top AI platform සම්බන්ධව බ්ලොග් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා මම මෙතන මේන් කීවර්ඩ් විදිහට top ගහනවා. ඊට පස්සේ AI ගහනවා. top AI platform මෙතන ඔයගලන්ට ඕන නම් ඒකට දාලා ටයිටල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මෙතනට. ඉතින් මම මේ ජෙනරේට් ටයිටල් කියන ක්ලික් කරලා ඒකට අදාළව ටයිටල් එකක් ජෙනරේට් කරගන්න. හරි. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ කීබෝඩ් වලට අදාළව මේ විදිහට ටයිටල් එකක් ජෙනරේට් කරලා තියෙනවා The Ultimate AI Platform for Success කියලා. ඒ කියන්නේ මම ජෙනරේට් කරන බ්ලොග් පෝස්ට් එකේ ටයිටල් එක තමයි මේ. ඊට පස්සේ ඔයගලන්ට පහලින් කෝස් ඔෆ් ඉන්ඩියාත් තියෙනවා හදාගන්න. ඉතින් ලැන්ග්වේජ් එක විදිහට ඔයගලන්ට ඕන නම් US English, UK English, ඊට පස්සේ Australian English ඔය විදිහට ඔයගලන්ට කැමති ලැන්ග්වේජ් එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ලිමිටඩ් ලැන්ග්වේජ් වගේක් තියෙනවා. ඉතින් මම මෙතන ඉංග්‍රීසි වලින් ලියන හින්දා මේ තියෙන ලැන්ග්වේජ් එකේ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ ආටිකල් ටයිප් එක මොන වගේ ආටිකල් එකක්ද තියෙන්න ඕනේ, how to write article එකක්ද, ඊට පස්සේ listicle මේ ආටිකල් එකක්ද, ඊට පස්සේ නිවුස් විදිහට යන ආටිකල් එකක් ඔය විදිහට තියෙන්න ඕනේ. මම මෙතන none කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ආටිකල් සයිස් එක ඔයගලන්ට ස්මෝල් දාගන්න පුළුවන්, ඕනනම් මීඩියම් දාගන්න පුළුවන්. මම දැන් මෙතන මීඩියම් දාලා තියෙනවා මේ තියෙන විදිහටම. ඊට පස්සේ ඔයගලන්ට ටෝන් එක ෆ්‍රෙන්ඩ්ලි විදිහට තියෙනවා නම් ෆ්‍රෙන්ඩ්ලි විදිහට දාන්න ඕනේ. AI මොඩල් එකක් කියන්නේ ටෝන් එකක් අවශ්‍ය නම් වොයිස් එකක් අවශ්‍ය නම් ඒක ඔයගලන්ට මෙතනින් දාගන්න පුළුවන්. ওই විදිහට මේවා වෙනස් කරන්න ඕනේ. මේවා මේ විදිහටම තියන්න. ඊට පස්සේ මේ බ්ලොග් එකට විශේෂ කන්ටැක්ට් නම්බර් එකක් මොකක් හරි කන්ටැක්ට් මෙතඩ් එකක් අවශ්‍ය වෙනවා නම් ඒක ඇඩ් කරන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ මේ ලියන බ්ලොග් එකේ මේ ජෙනරේට් කරන බ්ලොග් එකේ මොකක් හරි කන්ටැක්ට් නම්බර් එකක් එහෙම නැත්නම් ඊමේල් එකක් ඊට පස්සේ එහෙම නැත්නම් මොකක් හරි වෙනත් Facebook ප්‍රොෆයිල් එක ලින්ක් එකක් ඔය වගේ මොකක් හරි පෙන්වන්න ඕන නම් මෙතනින් ඔයගලන්ට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මීඩියා හබ් එක විදිහට ඔයාගේ මේ බ්ලොග් එකේ ඉමේජස් තියෙන්න ඕනද කියනවා නම් ඉමේජස් තියෙන්න ඕන නම් මෙතන yes දාන්න. ඉමේජස් කීයක් තියෙන්න ඕනද කියලා ඔයා දාන ඉමේජස් ප්‍රමාණය මෙතනින් දාන 3ක් නම් 3ක්, එකක් නම් එකක්. මම මෙතන එක දානවා. ඉමේජස් ටයිප් එක ස්ටයිල් එක කාටුන් විදිහට, ෆොටෝස් විදිහටද. ඉතින් මම මෙතන ෆොටෝස් විදිහට දානවා. මේ විදිහට ඉමේජස් සයිස් එක උනා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ YouTube වීඩියෝ සෙට් කරනවා නම් බ්ලොග් එකට ඒව දාන්න පුළුවන්. මම මෙතන none කියලා දානවා වීඩියෝ එකක් ඇඩ් කරන්න නැති හින්දා. නම්බර් එකක් දාන්න ඕනේ ඊට පස්සේ.
ඊට පස්සේ මෙතන තියෙනවා පහලින් SEO කියලා. keywords to include in the text. ඉතින් මෙතනින් ඔයගලන්ට පුළුවන් මේ ඔයාගේ බ්ලොග් එකට අදාළව SEO keywords ටිකක් ජෙනරේට් කරගන්න. මෙන්න මේ NLP keywords generate කියන එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයගලන්ගේ බ්ලොග් එකට අදාළව මෙන්න මේ විදිහට keywords ටිකක් ජෙනරේට් වෙනවා. ඒකත් ඒ විදිහට ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඕනනම් මෙතනට මේ ටිකත් ඇඩ් කරගන්න පුළුවන් මොන වගේ ඉන්ට්‍රොඩියුසර් එකක් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ settings මෙහෙමම තියන්න. මොකක් හරි link එකක් දාන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මෙතනින් link එකක් මේ විදිහට ඇඩ් කරගන්න වෙබ්සයිට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් external link ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේම වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයාටම වෙන් වෙච්ච ඔයාගේම වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයගලන්ට මෙතන target website කියන එක හරහා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේම වෙබ්සයිට් එක මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ මේකේ ජෙනරේට් වෙන බ්ලොග් එක එහෙමම ඔයගලන්ගේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් වෙනවා. ඉතින් එහෙම වෙබ්සයිට් එකක් නැත්තම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ට මෙතනින් ඔයගලන්ගේ Twitter post එකක් LinkedIn post එකක් ඊට පස්සේ Facebook post එකක් ඇඩ් කරන්න ඕන නම් ඔයගලන්ට මේ ටික එතනින් yes දාලා ඒ ටික ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික සේරම settings ඔය විදිහට හදාගෙන නැවත උඩටම ගිහිල්ලා page එකේ උඩටම ගිහිල්ලා මෙන්න මේ run කියන බටන් එක ක්ලික් කරලා ඕගලන්ගේ මේ blog post එක මේ විදිහට generate කරගන්න. හරි. ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ වෙද්දි මගේ blog එක මේ විදිහට generate වෙනවා. ඉතින් දැන්ට 105ක් generate වෙනවා. ඉතින් ටික වෙලාවක් යනවා blog එක මේ විදිහට generate වෙන්න. අපි බලමු generate වුණාට පස්සේ අපේ blog එක මොන වගේ වෙයිද කියලා. ආටිකල් එකේ මම නැත්තම් මගේ post එක මේ විදිහට දැන් generate වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේක ක්ලික් කරලා ගිහිල්ලා ඔයගලන්ගේ generate වුණ ආටිකල් එක බලා ගන්න පුළුවන්. හරි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මගේ ආටිකල් එක මෙන්න මේ විදිහට මට ජෙනරේට් වුණු ටයිටල් එක තමයි මේ තියෙන්නේ. ඒ ටයිටල් එකත් එක්ක මේ විදිහට ලොකු ආටිකල් එකක් මේ විදිහට ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් අපි අතන සිලෙක්ට් කළා ඉමේජ් එකක් මේකට ඇඩ් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ඉමේජ් එකකුත් ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන ආටිකල් එකක් පිළිවෙලට මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ආටිකල් එක ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට නම් මේකින් earn කරන්නේ. ඔයගලන්ට පුළුවන් මේ ආටිකල් එක සෙල් කරලා ක්ලයන්ට් මේ ආටිකල් එක ක්ලයන්ට්ලට සෙල් කරලා ඒ කියන්නේ ක්ලයන්ට් අදාළ විදිහට මේ විදිහට ආටිකල් එකක් ජෙනරේට් කරන්න. ඒ කියන්නේ ක්ලයන්ට් අවශ්‍ය වෙන්නේ මොකක් හරි ප්ලේස් එකක් සම්බන්ධව ආටිකල් එකක් නම් ඔයාලට පුළුවන් ඒ ප්ලේස් එකේ විස්තර අතන කීවර්ඩ්ස් විදිහට ගහලා මේ ඒකට අදාළව ආටිකල් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් එයාට අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් එයාට අවශ්‍ය වෙන්නේ මොකක් හරි වෙනත් බ්ලොග් එකක් නම් ඔයාලට පුළුවන් ඒකට අදාළ කීවර්ඩ්ස් අතන ටයිප් කරලා ඒ ආටිකල්ස් මේ විදිහට ජෙනරේට් කරගන්න. ඉතින් ඔයා ඒ විදිහට ජෙනරේට් කරගන්න ආටිකල් එක ඔයගලන්ට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ්ස් බටන් එක ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගෙන එයාට සෙන්ඩ් කරලා ඔයාලට පුළුවන් ඒ හරහා එයාට මේක සෙල් කරලා ඒ හරහා earn කරන්න. ඊට පස්සේ ඔයා මේක ඔයාගේම වෙබ්සයිට් එක පබ්ලිෂ් කරනවා නම් ඔයාලට පුළුවන් මේ පබ්ලිෂ් කියන එක ක්ලික් කරලා ඔයාගේ සයිට් එකේ ඔයාගේ වෙබ්සයිට් එකේ මේක පබ්ලිෂ් කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක විසිටර්ස්ලා ආවට පස්සේ ඒගොල්ලන්ට පෙන්වන ඇඩ්ස් හරහා ඔයාලට පුළුවන් ඇඩ්සෙන් එකකින් මුදල් earn කරගන්න. හරි ඉතින් ওই විදිහට තමයි මේ AI platform එක හරහා blog එකක් එහෙම නැත්නම් SEO content blog එකක් ජෙනරේට් කරලා earn කරන්නේ. ඉතින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට ජෙනරේට් කරන content ඔයගලන්ට අර ෆ්‍රීලාන්සින් සයිට් එක සෙල් කරලා හෝ ඔයාගේ වෙබ්සයිට් එක පබ්ලිෂ් කරලා ඔයාලට පුළුවන් මේ හරහා earn කරන්න. ඉතින් මේක ඇත්තටම ලේසි වැඩක්. ඔයගලන්ට පුළුවන් මේක හරියට යූස් කරොත් එහෙම ලොකු ඉන්කම් එකකට පැසිව් ඉන්කම් එකට ටික කාලයක් යද්දි යන්න. ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න තියෙන්නේ. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.